අපි දැන් වෙරළට ඇවිල්ලා තමයි ඉන්නේ. මම ලයිව් කතා කරන්න බෑ හුලන් සැරයි. වෙනවාදී ඒ හින්දා මේ මම පස්සේ ඔයිස් දාන්නම් එන වෙන්න වගේ. අද අපි කරන්න යන්නේ මේ පොඩි කෑමක් හදන්න තමයි යන්නේ. එහෙනම් මම ලයිව් කතා කරන්න බෑ. මෙතන ඉඳලා වීඩියෝ එක මේ පස්සේ තමයි රෙකෝඩින් කරන්නේ. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එක. පොට් එකක් තියෙනවා යාළුවනේ මේ වගේ සුපිරි. අද මම අද තනියට එක්කන් මගේ යාළුවෙක් එක්ක. ඊපස්සේ එන්න එතන තමයි යාළුවනේ පොට් එක. උණ වතුරක් තමයි ගහගෙන ඇවිල්ලා තියෙන්නේ දැන්. මේකේ ඉස්සර හැංගියයි. පිටන් ඉන්නේ එන්න මෙතනින් තමයි ලිප හදන්න. ඔයගොල්ලන් පේනවා ඇති අවුව වැටෙන්නේ නැහැ. අපි බඩු ටික මෙතනින් තියාගත්තා අපි. ඔයගොල්ලන් පේනවා ඇති. මෙතනින් අපි දැන් කරන්නේ මේ දර ටිකක් හොයාගන්නවා. මේකෙන් අපි දර ටිකක් හොයාගන්න යනවා. මඩු ටිකක් හොයාගන්න අන්නරගේ යනවා. මේ වගේ හරි දැන් අපි දෙන්න මේ දර ටිකක් හොයාගත්තා. මේ වරා කෝඩු ටිකකුයි මේ මට්ලු ටිකකුයි තමයි හොයාගත්තේ. දැන් තියෙන්නේ මේ දර ටික අතන්ට අරන් ගිහිල්ලා ලිපක් හදලා මේ කකුල ටික මේ හදන්න තමයි එනවා. මට ඕගොල්ලොන්ට කියන්නත් අමුතු වුණානේ. අද මං හදන්න යන්නේ කකුලුව කාරියක්. එහෙනම් බලමු එහෙනම් කොහොමද ඒකත් හදන්න කියලා. ඉතින් දැන් අපි දර ටික ගන්න එකතු කරගත්තා. දැන් දර ටික අරන් අන්න අතන්ට යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු. හරි ලිපක් හදන්න මේ ගල් දෙකකුත් ගන්න අපි ආවා. ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන ගල් දෙක තියාගෙන දර ටික දාලා ලිපවල ගන්න තමයි. ලිපවල ගන්න එක තමයි අමාරුම වැඩේ. බලමු එහෙනම් ඉතින් එකත් කරගන්න පුළුවන් වේද කියලා. මොකද ගොඩක් කොලන් සැරයි. හරි අපි ලිප නම් හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කකුලෝ ටික සුද්ධ කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අද අපි ගත්ත කකුලෝ ටික. අපි බලමු කොහොමද කකුලෝ ටික සුද්ධ කරගන්නේ කියලා. හරි දැන් අපි කකුලෝ ටික නම් සුද්ධ කරගෙන හොදගෙන අරන් ආවා. දැන් ඉතින් මේ කකුලෝ ටික තඹ ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන 30 දෙන්නෙකුත් ඉන්නවා. තව කකුලෝ 20ක් විතර ඉන්නවා. ඊළඟ බලමු කොහොමද මේ කකුලෝ ටික හදාගන්නේ කියලා. දැන් ඉතින් කරන්න තියෙන්නේ ලිප අවුලන එක තමයි. බලමු එහෙනම් ඉතින් ඒකත් කොහොමද කරන්න කියලා. හරි අපි ලිප නම් දැන් අවුල ගත්තා. ලිප අවුල ගන්න නම් ගොඩක් වෙලා ගියා අපිට. මොකද විරල අයිනෙමනේ අපි මේක හදන්නේ. මේ ගොඩක් කොලන් සැරයි. ඒ හින්දා ලිප අවුල ගන්න නම් ගොඩක් වෙලා ගියා. කොහොම හරි දැන් ලිප අවුලගෙන කකුලෝ ටික නම් දාගත්තා. වතුර ටික ලිපේ තියලා ඒක ලුණු චුට්ටක් දාලා මේ විදිහට කකුලෝ ටික තඹ ගන්නවා. බලමුකෝ ඉතින් ඒ තඹ ගන්න කොහොමද කියලා. මේ ලිප තමයි කාලුනේ කේස් එක. මොකද ගොඩක් කුලන් හින්දා ගින්දර පිටට තමයි යන්නේ. අමාරුම වැඩේ තමයි මෙතන ලිප අවුල ගන්න එක. ලිප නම් කොහොම හරි අවුල ගත්තේ මේ ගින්දර හැමතැනම යනවා. ඒ හින්දා ගොඩක් අමාරුයි මේ වැඩේ කරගන්න. දැන් නම් යාළුවනේ ලිප ටිකක් හරි කකුල එකක් දැන් තැම්බීගෙන තමයි එන්නේ. එහෙනම් ඉතින් කකුල එක තැම්බුණාට පස්සේ අපි බලමු මොනවද කරන්න කියලා. හරි දැන් කකුලෝ ටික නම් තැම්බිලා ඉවරයි. ඕගොල්ලන්ට පේනවා ඇති කකුලෝ තැඹිලි පාට ගහලා තියෙනවා. ඒ හින්දා මම තැම්බිලා කියලා හොයාගන්න. දැන් කකුලෝ ටික මේ බකට් එකට දාගන්න තමයි තියෙන්නේ. දාගෙන ඊට පස්සේ මේක මේ චූටි ටෙම්පරාදුවක් කරලා තමයි අපි කන්න හිතන් ඉන්නේ. මම ඉතින් බලමුකෝ අපි දැන් මේ කකුලෝ ටික භාජනයට දාගෙන යමුකෝ.
subscribe කරන්න කියලා තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. ඉස්සරහට මේ වගේ හොඳ මේ වගේ වීඩියෝ සෙට් එකක් මෙන්න තියෙනවා. ඒවා ටිකත් ඉතින් බලන්න subscribe කරලා තියාගන්න. මම ආවේ මේ හැන්ද හොදගන්න. මුණබඩ කෑල්ලක් තමයි තියෙන හැන්දක් කියනම. අන්තිමට මේ කාලා නාලා තමයි අපි යන්නේ. බලමු ඉතින් ඉස්සරහට කොහොමද කරන්නේ. කකුලුව මේ නිකන් තෙල් දාලා වගේ තමයි කන්න යන්නේ. බලමු එහෙනම් කොහොමද කරන්නේ. දැන් එහෙනම් තෙල් දා ගන්න තමයි තියෙන්නේ ඔක්කොම කරලා ඉවරයි. හරි දැන් අපේ පෑන් එක දැන් රත් වෙලා තියෙන්නේ. දැන් මේකට තෙල් ටිකක් දා ගන්න තමයි තියෙන්නේ. හරි මම දැන් මේ විදිහට තෙල් ටිකක් දාගත්තා. තෙල් ටිකක් දාගෙන තෙල් එක රත් වෙගෙන එද්දි මේකට ලුණු මිරිස් ටික දා ගන්න තමයි තියෙන්නේ. මම ලුණුත් කපා ගත්තා මේ සැරේ. මගේ උදව්වට අද මම එක්කන් ඇවිල්ලා තියෙන්නේ. යාළුවෙක් එක්ක. එයාත් මට ගොඩක් උදව්වක් දුන්නා මේ වැඩේට. නැත්තම් මං වෙනදට වීඩියෝ කරන්නෙත් තනියෙන් මේව හදන්නෙත් තනියෙන්. එතකොට මට ගොඩක් අමාරුයි. අද මෙයා ඉන්නේ ඉඳ අවුලක් තිබ්බේ නැහැ. හරි ඉතින් ලුණු ටික දැන් කපාගෙන දා ගන්නවා. දැන් දාගත්තේ ලුණුයි සුදු ලුණුයි. කරපිංචත් ඊගුරුයි දා ගන්නත් ඕනේ. ඉතින් කරපිංච ඊගුරුයි මං ගෙනල්ලා නැහැ. ඒක බැරි වෙලා. එහෙම තමයි ඉතින් අමතක වෙනවනේ. හරි දැන් මේ ටික චුට්ටක් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඉවර වෙලා මේකට ඊළඟට දාන්න තියෙන්නේ මිරිස් කුඩුයි 3-5 කුඩු කහ කුඩු ඒවා ටික තමයි. ලුණු නම් දාන්න ඕන වෙන කන්නේ මොකද අපි කලින් කප්පුත් එක තම්බද්දි ලුණු දාලා තමයි තැම්බුවේ. ලුණු වැඩි වුණොත් කන්න හම්බෙන්නේ නැහැ. ලුණු මදි වුණොත් නම් දා ගන්න පුළුවන් ලුණු ටික. එහෙනම් දැන් මේ දෙල් මේකට කකුලෝ ටික දාගමු. හරි මම මේකට මේ මිරිස් කුඩු ටිකක් දාගත්තා. අද මෙහෙමයි හරිද? අද මං ආවේ මාළු ටිකක් මේ අරගෙන බාබකියු දාන්න තමයි. හැබැයි වෙරළට මේ ටිකක් පරක්කුත් වුණා. ඒ හින්දා මේ මාළු හොයාගන්න බැරෝ ගියා. ඒ හින්දා තමයි කකුලෝ ගත්තේ. දැන් මාළු වලට බාබකියු එක දාගන්න ඕන බවට තමයි අපි ගෙනාවේ. ලුණු ගෙඩියක් කඩෙන් ගිහිල්ලා ගත්තේ. සල්ලි ගෙනාවෙත් නැහැ. තිබ්බ සල්ලි වලට තමයි ගත්තේ. ඒ හින්දා මිරිස් කෑලි මිරිස් තමයි හරියන් දාන්න ඕනේ. හැබැයි අපි ගාව තියෙන මිරිස් කුඩු මොකද බාබකියු දාන්න යන ගෙනාවේ. ඒ හින්දා මේ මිරිස් කුඩු ටික දාගත්තා. දැන් ලුණු ටිකක් චුට්ටක් බැදිලා තියෙන්නේ. මේ විදිහට මිරිස් කුඩු චුට්ටක් බැදෙන්න කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම දා ගන්නවා 3-5 කුඩුයි කහ කුඩුයි. ඊට පස්සේ ඒ ටිකත් කලවම් කරන්න ඕනේ. කලවම් කරගෙන මේකට කකුලෝ ටික දා ගන්න තමයි තියෙන්නේ. හරි දැන් කකුලෝ ටිකක් නම් දාගත්තා. මේ විදිහට දැන් මේ ටික තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න තමයි තියන්න තමයි තියෙන්නේ. ඉස්සෝ දෙන්නෙකුත් ඉන්නවා. දැන් ඉතින් මේක චුට්ටක් තෙලෙන් බැදෙන්න වගේ තියන්න තමයි තියෙන්නේ. මේකට කරපිංචද සුදු ලුණු අවුනි සේව මේ දැම්මනම් මේ ගොඩක් රහයි. ඒත් ඉතින් ඒව ගෙනාවේ නැහැ. මොකද අපි මාළු බාබකියු දාන්න තමයි ආවේ. මොනා කරන්නද? තියෙන දේෙන් ආයෙ ගෙදර හැරලා යන්න නැතුව ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඔයා මේ වීඩියෝ එක ලයික් එකක් දැම්මොත් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට පෙන්නනවා. ඒ හින්දා තමයි ඉතින් ලයික් එකක් දාන්න කියන්නේ. දැන් මගේ channel එකට subscribe 1000කුත් ඇවිල්ලා තියෙනවා. මට ගොඩක් සතුටුයි. මොකද තාම මගේ channel එකට මාස දෙකක්වත් නැහැ. subscribe 1000කුත් මම ගත්තා. ගොඩක් සතුටුයි. මගේ වීඩියෝ ටෙක් channel එකට මට subscribe 1000ක් ගන්න අවුරුද්දක් වගේ ගියා. ඒත් මේ channel එකට මාස දෙකක් යන්න කලිනුත් subscribe 1000 complete වුණා. මට ඒක ගැන ගොඩක් සතුටුයි. subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම ඔයත් මේ වීඩියෝ එක බලන්නේ subscribe කරන්න නැතුව නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මගේ ටාගට් එක තමයි කොහොම හරිම අවුරුද්දක් ඇතුළත සිල්ල පේ බටන් එකක් ගේන එක. හරි ඉතින් දැන් කකුලෝ ටිකක් මෙන්න තෙලෙන් තැම්බෙන්න තියමු. හරි දැන් කකුලුව එක නම් හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පේන ඇති රස වාට නම් තියෙනවා. කාලම් බලමු එන රස කොහොමද කියලා. දැන් මම මේකට මේ කෙහෙල් කොලයක් කියලාගෙන මේ බකට් එකට මේ මාල් ටික කකුලුව ටික දා ගන්නවා. හරි දාගත්ත මන් දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. අපි මුහුදේ නාලා යන්න තමයි ඉන්නේ. බලමු එහෙනම් ඉතින්. නාන්න පුළුවන් නේද? මුහුද ටිකක් සැරයි. බලමු ඉතින්. හරි මේ
කකුලෝ ටික නම් දැන් බකට් එකට දාගත්තා. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. හරි ඉතින් එයාත් කාලා හයි කිව්වා. ඉතින් එයා කතා කරන්නේ නැහැ වැඩි. එයා ලැජ්ජයිලු. හරි ඉතින් ඒකට කමක් නැහැ. දැන් මං කෑල්ලක් කාලා බලන්න තමයි යන්නේ. බලමු කරා. hina වෙන්න එපා මං කන විදිය බලලා. හරිද? කියලා ගෙලින්න එහෙම නැහැ. අපි දෙන්න විතරයි මෙතන ඉන්නේ. හරි. කෑල්ලන් නම් කෑවා. රහයි අවුලක් නැහැ යාළුවනේ. ඉල්ලටත් කවුද මන්ද කට්ටියක් නම් ඇවිල්ලා තියෙනවා. පිස්සු කියලා හිතයි අපිට මෙතන මේ උයාගෙන කද්දි. කවුද මන්ද කට්ටියකුත් ඇවිල්ලා. ඒ කට්ටියෙන් අපිට වැඩක් නැහැ. අපි අපේ වීඩියෝ එක ඒ වාඩුවේ කරනවා. ඉතින් කාලා නම් ඉතුරු ටික නාලා කනවා. රහ නම් බලලා ඉවරයි. දැන් ඉතින් නාන්න තමයි තියෙන්නේ. හරි ඉතින් නෑවා ඉතින් අපි දෙන්න. දැන් ඉතින් එයාට හදපු කකුලෝ ඒක කකා ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු එනවා.